එබවන් යාළුවනේ සියලු දෙනාටම සුබ දවසක් වේවා. මම ගමගේ ඇග්‍රෝ යුරිප් නාලිකාවෙන්. ඉතින් යාළුවනේ මමත් අද ලස්සන වීඩියෝ එකක් කරන්න සූදානම. ගිය වතාවේ මම මගේ වගාව සම්බන්ධව රටකජුයි මුන් එකට කරලා තියෙන වගාව වීඩියෝ එකක් කරා ඔයගොල්ලොන්ට. ඒ කරනකොටත් වැස්සෙන් ගොඩක් බාධා වුණා. ඒ වගේම තමයි දැනුත් වැස්ස නොකඩවාම වැස්ස හැමදාම වහිනවා, නිතරම වහිනවා. ඇය භාගයට වැස්ස. ඒ වුණත් යාළුවනේ ලස්සන්ට හැදිලා තියෙනවා. මුන් රටකජු දෙකම තමයි මේ වගා කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන්. හොඳට හැදිලා තියෙනවා. දැන් මුන් කරල් මුන් ගස්වල ඉතින් කඩා ගන්න විදිහක් නැහැ වැස්ස නිසා. ඒකත් වැස්සෙන් බාධාක් වෙලා මම අර කිව්වේ දත් සබහදහමෙන් බාධා වෙනවා කියලා. මේකට තමයි ඉතින් මම කියන්නේ ඔයගොල්ලන්ට අඩු විඩ ප්‍රමාණයක මුං සහ රටකජු වගාව කරන්න පුළුවන්. අඩු ඉඩක වැඩි ඉඩක් තියෙනවා නම් වෙන වෙනම කරන්න පුළුවන්. අඩු ඉඩක කරලා ආදායම ගන්න පුළුවන් ගොවිතැනක් තමයි මේක. බලන්න මුං කරලා ලස්සන තියෙනවා. රටකජු එක්කම තමයි තියෙන්නේ. හොඳට හැදෙනවා. ඉතින් ආදායම් දෙකක් ගන්න පුළුවන් යාළුවනේ. ඔයාලටත් පුළුවන් මේ වගේ උත්සාහ කරොත් හොඳ ආදායමක් ගන්න පුළුවන්. මුන් සහ රටකජු ඉස්සලාම මුන් ටික කඩා ගන්න පුළුවන් අපිට. දවස් 45න් මුන් කැඩෙනවා. ඊට පස්සේ මුර දෙක තුනක් මුන් කැඩෙනවා. ඊට පස්සේ මුන් ගහ මැරිලා යනවා. ඊට පස්සේ වෙලාවම පස්සේ මාස 3න් 3මාරෙන් රටකජු ටික ලස්සනට ඔයාලට කලව ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එක කරන්නේ අඩු ඉඩ ප්‍රමාණයක කරන්න පුළුවන් ලස්සන වගාවක් මේක. ඉතින් මම එදත් කිව්වේ වතුරේ තමයි උදුළු ගන්නවා කියලා. නම් අදත් ඒ වගේ තමයි වැස්ස. මේ වතුර වැහැලා කාණු පිරීලා. මොකද මගේ හානිය අඩුයි මේ කාණු හින්දා. හැමතැනින්ම කාණු කපලා තියෙන්නේ මේ දිගට. ඒ හින්දා කාණුව නිසා වතුරෙන් හානිය අඩුයි. ඉතින් ඔයගොල්ලන්ටත් මම කියන්නේ මේ වගේ වගාවක් කරලා හොඳ ආසන්නක් ගන්න පුළුවන්. ආදායම් දෙකක් ගන්න පුළුවන් යාළුවනේ. ඉතින් මම ඔයාලටත් කියන්නේ මේ වගේ වගා කරලා හොඳ ආසන්නක් ගන්න උත්සාහ කරොත් ගොඩ යන්න පුළුවන්. මහන්සියේ ප්‍රතිඵල තියෙනවා. එහෙනම් යාළුවනේ ඊළඟ වතාවේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම දීර්ඝායුෂ වේවා. ජය වේවා.